ආයුබෝවන් හැමෝටම. ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ 2026 ජුනි මාස රජයේ රැකියා තනතුරු සඳහා තෝරගන්න ජුනි මාස විභාග දිනදර්ශනය ගැන ඔබව දැනුවත් කරන්න. ඉතින් පළමුවෙනින්ම ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරඟ විභාගය පැවැත්වෙන්නේ ජුනි 7 වෙනිදා දිවයින පුරා මධ්‍යස්ථානවල කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ පුහුණු කිරීමේ ශ්‍රේණියේ අඩවි වන නිලධාරී තනතුරට බදවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය විභාගය පැවැත්වෙන්නේ 13 වෙනිදා කොළඹදී. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක වාරිමාර්ග තුන්වන ශ්‍රේණියේ සහ තාක්ෂණික සහායක යාන්ත්‍රික තුන්වන ශ්‍රේණියේ තනතුරු වලට බදවා ගැනීමේ විවෘත තරග විභාගය පැවැත්වෙන්නේ ජුනි 14 කොළඹදී. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහකාර බන්ධනාගාර අධිකාරී සහකාර බන්ධනාගාර අධිකාරී පුනරුත්ථාපන නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය පැවැත්වෙන ජුනි 20 කොළඹදී. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සැරෙන් තනතුරට උසස් කිරීම සඳහා වන ලිඛිත තරග විභාගය පැවැත්වෙන 21 කොළඹදී. දීවර හා ජලද සම්පත් දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පී ශ්‍රී ලංකා තාක්ෂණ සේවය සඳහා විවෘත පදනමින් බදවා ගැනීම තරග විභාගය මේ පැවැත්වෙන්නේ 27 වෙනිදා කොළඹදී. ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තුන්වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය පැවැත්වෙන්නේ ජුනි 27 කොළඹදී. මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක කළමනාකාර සහකාර තාක්ෂණික සේවා ගණයේ මෝටර රථ වාහන පරීක්ෂණ තුන්වන ශ්‍රේණියේ ශ්‍රී ලංකා තාක්ෂණික සේවයේ සඳහා විවෘත පදනමින් බඳවා ගැනීමේ තරග විභාගය මේ පැවැත්වෙන්නේ ජුනි 28 කොළඹදී. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ දෙවන ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරට උසස් කිරීම සඳහා පැවැත්වෙන තරග විභාගය 2026 මේ පැවැත්වෙන්නේ 28 වෙනිදා කොළඹදී. ශ්‍රී ලංකා තාක්ෂණික සේවයේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගයේ මේ පැවැත්වෙන්නේ 28 වෙනිදා කොළඹදී. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් දිගටම මේ වගේ රජයේ රැකියා අවස්ථා, රජයේ විභාග දිනදර්ශන දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.